ආයුෂ බොහෝ වේවා. අද විශ්ම සංචාරයේ නවාතැන සූවස්සලයි. දිගින් සතපුන් 120ක් වන සූවස්සල පිහිටා තිබෙන්නේ තුර්කිය, ග්‍රීසිය සහ ඉතාලිය වටකොටගත් මධ්‍යධරණී මුහුදත්, සෞදි අරාබිය සහ අප්‍රිකා මහද්වීපයට මැදිව තිබෙන රතු මුහුදත් යා කරමින්. ප්‍රධාන වශයෙන් මෙම මාර්ගය වෙළඳාම් කටයුතු වලට සහ නාවික කටයුතු සඳහා භාවිතා කරනවා. ඇත්තටම සූවස්සල කෙතරම් වටිනවාද කිව්වොත් දින ගණනාවක් ඉන්දියන් සාගරය හරහා යුරෝපයට යන නැවකට ඇට්ලාන්ටික් සාගරය හරහා යන්නේ නැතුව ෂෝට් කට් එකක් එහෙමත් නැත්නම් කෙටි මාර්ගයක් තමයි මේ සූවස්සල කියලා කියන්නේ. ඉතා කාර්යබහුල නාවික ගමන් මගක් තමයි මේ සූවස්සල කියලා කියන්නේ. මේ සූවස්සල නිර්මාණය කිරීමේ අදහස මුලින්ම එන්නේ නැපෝලියන් බොනපාර්ට් ප්‍රංශ අධිරාජ්‍යයටයි. නමුත් ඔහුට තාක්ෂණ ගැටලු කිහිපයක් නිසා මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට නොහැකි වුණා. ඉන්පසුව ප්‍රංශ දූතවරයෙක් වන ඉංජිනේරුවෙක් විදිහට වැඩ කරන ෆර්ඩිනැන්ඩ් ලෙසන් තමයි නැවත මෙම ව්‍යාපෘතිය ආරම්භ කරලා තියෙන්නේ. 1859 දී ඩොලර් බිලියන 100කට අධික ප්‍රමාණයක් වැය කරලා ලක්ෂ 15කට අධික පිරිසක් යොදාගෙන තමයි මෙම වටිනා නිර්මාණය කරන්නේ. ඔබට හිතාගන්න පුළුවන්ද මේක කොච්චර ලොකු ව්‍යාපෘතියක්ද කියලා? ඔබ දන්නවාද සූවස්සල වෙනුවෙන් දහඩිය වැගුරු සේවකයන් විශාල පිරිසක් හදිසි අනතුරු සහ කොලරාව රෝගය නිසා මිය ගිය බව? සූවස්සල වැඩ අවසන් කරන්න වසර 10ක් ගිහින් තියෙනවා. හරියටම 1869 නොවැම්බර් 17 වෙනිදා තමයි ඇල මාර්ගය විවෘත කළේ. අද වන විට සූවස්සලේ ගැඹුර මීටර 24ක් වෙනවා. ටොන් 2,40,000ක නැවකට වුණත් මෙම ඇල මාර්ගය හරහා භාණ්ඩ ප්‍රවාහනය කරන්න පුළුවන්. ලෝක ආර්ථිකයට කෙතරම් බලපෑමක් කරන්න පුළුවන්ද කිව්වොත් ඔබට මතක ඇති MV එවර්ග්‍රීන් කියන නෞකාව භාණ්ඩ ප්‍රවාහනය කරනකොට කුණාටුවකට හසු වෙලා ඇල මාර්ගය හරස් වෙලා දින 6ක් භාණ්ඩ ප්‍රවාහනය කරන්න බැරි වුණ එක ලෝකයේම කොච්චර කතාබහට ලක් වුණාද කියලා. ලෝකයට ඩොලර් බිලියන ගාණක පාඩුවක් වුණා. සිය ගණන් නැව් හිර වුණා. සූවස්සල කියන්නේ නිකම්ම ජල මාර්ගයක් නෙමෙයි. එය ලෝක වෙළඳාම, ආර්ථිකය සහ ජාත්‍යන්තර සම්බන්ධතාවල හදවත වගේ තැනක්. මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට විශ්ව සංචාරය YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.